ලස්සනයි නේද? තමයි අවුරුදු 6-7 වගේ ළමයි. ඒක ලොකම යදාලා ආරක්ෂක ඇඳුම් අඳගෙන ඇවිල්ලා ලංකා අධ්‍යාපනයේ විශේෂයෙන්ම මුලින්දම වෙනස් වුනේ නැත්නම් අපේ රට අපිට හිතන තරම් ඉක්මනට සංවර්ධනය කරන්න නම් බෑ. අයිබෝන් සුබ උදෑසනක් වේවා. දැන් අපි උදේ වරු වෙන්නේ ඉරිදා උදේ වරු. ඉතින් මමයි පුතයි මේ ඉන්නේ channel ධම්මිදු. channel එකට තියෙනවා පොඩි වැඩසටහනක් කරන්න. මේ වැඩසටහන කරගෙන යට තියෙනවාද ෆොටෝස් වගේක් ගන්න. ඉස්කෝලේ ප්‍රොජෙක්ට් එකකට. ඒකත් එක්ක මම ඉරිදා උදේ දැන් වෙලාව 6:00 ඒගොල්ලෝ විශ්වාස කරන්න. ඉතින් අපි දෙන්න යනවා ඇවිදින්න. අද තිරිනි නැහැ දුවත් එක්ක. දුව තමනේදී. ගම්මටේම සෙල්ලම් කරලා වෙලා තියෙන. යාට ඉන්නවා මේ යාළුවෝ දෙන්නෙක්. නම කල්ප එක්කෙනෙක් සන්නි. අනිත් එක්කෙනා කවුද පුතේ? තායිමි. දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න ගිහලා රෑ තමයි ආවේ. ඉතින් පොඩ්ඩක් ඉන්න. අපි මේ පුතේ මේක අල්ලන්න මට. රැප් එක ඕපන් කරන්න. දින ඇප් එකක්. මෙතනන්න. මේ ඇප් එකෙන් අපිට පුළුවන් දැන් ඇවිදිනවා නම් මේ අලුත් මේ ඊට පස්සේ get start අලුත් එකක් මේව කරන්න. ඕකේ අපි අද ඇවිදින යනකොට ඉතින් පටන් ගත්තා. මේක පුළුවන් අවසානයේදී ඇවිද්ද කොච්චර දුරක් ඇවිද්දද කියලා බලා ගන්න. ඉතින් යමු මේ තව දෙයක් පෙන්වන්න තියෙනවා. දැන් මම පෙන්වන්න දේවල් නම් ගොඩයි. දැන් සාමාන්‍ය සමයක වෙනකොට මෙහි ගොඩක් තැන්වල තමන්ගේ බඩු සමහර ඒවා අයින් කරනවා. ඔය සමහර විශ්සල බඩු කරනවා කියන්නේ දැන් එතකොට අපේ අපාර්ට්මන්ට් එකෙත් බඩු අයින් කරගන්න වෙනම එකක් ගෙනත් දාලා තිනවා. මෙන්න මේ වගේ ටැංකියක්. නේ මේක තමයි බඩු ඔක්කොම අයින් කරන්නේ. ඒතර මිනිස්සු පාවිච්චි කරපුවා මේ තියෙන හොඳ බයිසිකල් එහෙමත් තියෙනවා. මේ තමයි ටීවී තියෙනවා. බයිසිකල් වගේ දේවල් ගෙනත් දාලා තියෙනවා. ඉතින් මේ බයිසිකල් තියෙනවා 3ක්. ටීවී තියෙනවා. මේවා ඉතින් කාට හරි ඕනනම් ගෙනියන්න පුළුවන්. මුත් ගොඩක් වෙලාවට මේගොල්ලෝ පාවිච්චි කරලා ඉවර වේවා ගෙනත් දාන බයිසිකල්. දැන් මේ සාමාන්‍යයෙන් බයිසිකලයක් අලුතෙන් ගන්නවට වඩා ඔයගලන්ට මතකයි ගිය පාර මමත් බයිසිකලයක් ගත්තානේ. රිපෙයාර් කරන්න යන මුදල වැඩි. ඒක නිසා මේගොල්ලෝ සාමාන්‍යයෙන් ගෙනත් දානවා රිපෙයාර් කරන්නේ නැහැ. හරි. ඔය ටික තමයි බඩු ටික තියෙන්නේ. ඉතින් අපිත් සමහර පොඩි බඩුවක ගෙනල්ලා තිබිලා ගෙනත් දැම්ම මේක අරගෙන යනවා මේගොල්ලෝ. තියෙන්නේ බඩු මේ තියෙන බයිසිකල් හොඳ බයිසිකලයක් හොඳ කියලා කොට ලංකාවේ නම් මේවා හදලා පාවිච්චි කරන්න පුළුවන්. මේ ටේබල් එකක් මොන හරි එහෙම දේවල් ටිකක් තියෙනවා. සමහර වෙලාවට මේගොල්ලෝ පාවිච්චි කරලා ඉවරනේ අපිට එන්න. පාවිච්චි කරලා ඉවරනේවා පාවිච්චි කරලා තමයි පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තියෙන රොස් කලාව කියලා මෙහි තියෙන එකක් නැත්නම් තෝරි වෙබ්සයිට් එකට දානවා. ඈ නෑ මේක වහගෙන යන්න. සීතල හරියනවා විදිනකොට. එන්න හරි. එන්න. ඉතින් මේ වෙනවා. ඉතින් ඒක නිසා පාවිච්චි කරන්න බැරිම නම් ඒගොල්ලෝ මේ වගේ ට්‍රෑෂ් බින් එකකට දානවා. ඉතින් දැන් ඔයගේ බයිසිකලයක් අරගෙන ගිහලා ඉතින් හදාගන්න පුළුවන්. හදන්න ගියහම පස්සේ මෙහි ඉතින් හදන්න කට්ටිය ඊට වඩා ගණන්. සාමාන්‍යයෙන් බයිසිකලයක් මොන හරි කරනවා. චේනෝගේ බයිසිකලේ එකපාරක් චේන් එකයි මොන හරි ගිය පාර බයිසිකලයක් තියෙනවා. ඒක මම ගත්තේ යුරෝ 120කට. නමුත් ඒකේ පොඩි ප්‍රශ්නයක් වෙලා යුරෝ 40ක්ද කොහෙද ගියා හදන්න මට 40ක් විතර ගියා හදන්න. පොඩි මේවා ටිකක් තිබුණේ. නමුත් ඒක ගණන්. හරි අපි යන් පුතේ එන්න. අද මොකද පුතාට තියෙන්නේ කරන්න? පින්තූර ගන්න තියෙන මොනවද? මොකද අවශ්‍යතාවය? මේ මොනවද? තියෙන්නේ අපේ කොළ එකතු කරලා මල්ලකට පොතක් හදන්නේ. ඔව්. ඒ වගේ හදන්න. හැබැයි අපි හදන්නේ ලැප් එකේ. ලැප් එකේ හදන්නේ. ෆොටෝස් මෙහෙන් ගහ ගන්න ඕනේ. ඔව්. ඉතින් මෙහෙ ඒක ලැප් එකේ ගහන්න ප්‍රසන්ටේෂන් එක හදන්න ඕනේ. ෆොටෝස් ටික මේක ඉස්කෝලේ වැඩක් තියෙනවා. හරි. ඉතින් මේගොල්ලන්ට තියෙනවා මේ දවස්වල තියෙන ගස් වර්ග ගැන විශේෂ ගස් වර්ග සමයකදී තියෙන ගස් වර්ග ගැන ෆොටෝස් ටිකක් ගන්න තියෙනවා. ඕනම ගස් වර්ගයක් ගැන ෆොටෝස් ටිකක් අරගෙන තියෙනවා. ඉතින් මේ channel එකට ආපු දවස් සමහර ඒවා ගස් නෙවෙයිනේ. මේ වගේ ප්‍රාශේව ගස් නෙවෙයිනේ. ඔව්. ඒ වගේ ගස් වැල් ලිස්ට් එකක් දාලා තියෙන පුළුවන් ඒවා. තව ඒකනේ ඔක්කොම ඒවා තියෙන පුළුවන්. හරි අපි බලමුකෝ ඒකත් බලගෙන යන්න. ඉතින් මෙහි තියෙන විශේෂයක් තමයි ගොඩක් වෙලාවට මෙහි අතින් ලියන ප්‍රොජෙක්ට්ස් එහෙම නැහැ. මෙයාට මම හිතන්නේ මෙහෙට Nokia වලට ආවට පස්සේ මෙයාට දුන්න ලැප් එකක්. මෙයාට වෙනම පර්සනල් ලැප් එකක් තියෙනවා. ඒකේ තමයි ඔක්කොම ගෙදරට ගෙනියන්න පුළුවන්. අපෙන් ඩොකියුමන්ට් එකක් එවලා අසං කරගත්ත ලැප් එක පරිසම් කරනවා කියලා. මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපි ලැප් එකට ගෙවන්න ඕනේ මෙහෙට. ප්‍රශ්නයක් වුණොත්. ඉතින් ඒක නිසා ගැටලුවක් නැහැ. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම ප්‍රසන්ටේෂන් නම් ඒකෙන් තමයි හදන්නේ. හදලා තමයි යන්නේ. පුතේ මේ පැත්තේ යන්න. අද අපි යනවා මේ පැත්තේ ගමේ ගොඩාක් පාරවල් තියෙනවා. බලමු වීඩියෝ එක කොච්චර දිග වෙයිද දන්නේ නැහැ. මම දන්නේ කොච්චර දිග වුණත් ඔයගොල්ලෝ ආස වෙයි. Nokia වල පරිසරය එක්ස්ප්ලෝර් කරන්න. Nokia වල කියන්නේ ෆින්ලන්ඩ් වල. ඉතින් හෙරවන්ත වගේ නෙමෙයි මට මෙහෙ ගොඩාක් ඇවිදින්න අවකාශය තියෙනවා. මම අර එදා වීඩියෝ එකේ කිව්වා වගේ මේ ඔමාන් කුටිතලව තියෙනවා. තනි ගෙවල් තියෙනවා. සහ ලස්සන පරිසරය තියෙනවා තාමත්. දැන් ගස් කොළ පාට හැදීමෙන් තමයි එන්නේ.
නමුත් තව ඉස්සරහට තවත් ඒ ලස්සන දියැලක් තියෙනවා. පොඩි දියැලක්. මම ඇවිදින්න යන්නේ පාරේ. අපි යම් බලන්න මේ ඉස්සරහට දියැල්ල බලන්න. මේ බලන්න මේ ලස්සන ගස් තියෙනවා. එන්න පුතා. කුරුල්ලෝ කෑ ගහනවා මේ ගස් මේවා තාම ගෙඩිය හැදිලා නැහැ. ලොකු පුතා hurry up we have to go hurry. මේ දින චිනුල්ලගේ ඉස්කෝලේ මම අර කියපු විදිහට පැත්තේ මේ ඉස්කෝල වල සාමාන්‍යයෙන් එකම ආකෘතිය තමයි හැම ඉස්කෝලෙකම තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ මේක ඇතුලේ අර අපි මම හිතන එකපාරක් වීඩියෝ එකක් මම කරා. ඒකෙදි මේක ඇතුලේ සියලු දේවල් ටික තියෙනවා පහසුකම් ටික. ආයි එළියට හිට මෙහෙට යන්න දෙයක් නැහැ. ඇතුලේ ඉන්ඩෝ ක්‍රීඩාංගන ජිම් මනම් ඔක්කොම ටික මේක ඇතුලේ තමයි තියෙන්නේ. එළියේ ශ්‍රී ලංකන් අර මේගොල්ලෝ ශ්‍රී ලංකන පොඩි පිට්ටනියක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් අර මට හිතෙන්නේ හැම දෙයකටම අවශ්‍ය කරන්නේ සැලසුම්කරණයක්. සැලසුම්කරණය තමයි ඉතින් අපේ ලංකාවේ අපි අධ්‍යාපනය තුළ උගන්වන්නේ නැත්නම් සැලසුම්කරණය සම්බන්ධව. සැලසුම්කරණයක් නැහැ. කියන්නේ සිස්ටම් එකක් හදලා නැහැ. හැබැයි ඉතින් මේ දවස්වල අහන ප්‍රවෘත්තිත් එක්ක තේරෙන්නේ සිස්ටම් එකක් හදන එක තේරුම හිතට තරම් ලේසි නැහැ. සහ සිස්ටම් එකක් හදුවත් මිනිස්සු අනුගත කරගන්න හරිම අමාරුයි. හැමෝටම ඕනේ තමන්ගේ වැරදි වැඩේ කරගෙන යන්න පුළුවන් සිස්ටම් එකක්. දැන් ටියුෂන් ගුරුවරු බදු ගෙවන්න කැමති නෑ. ඊළඟට එක එක තියෙනවා එහෙම නැත්නම් එක එක්කෙනාට හර්ට් වෙන්න පුළුවන් නේ. ඊළඟට මම දන්න දේවල්. ඊළඟට සේවකයෝ එහෙම එක එක්කෙනාගේ තියෙනවනේ ඒවා ඔයගලන්ට මේවා කරන්න පුළුවන්. නමුත් මෙහෙදි එහෙම දෙයක් නැහැ. මම හිතන්නේ මම මේ කතා කරන ලාය මම ලංකාවේ ප්‍රවෘත්ති වලට හුවා මේ මොකද්ද තියෙනවා කියලා වැඩ වර්ජනයක්. ඉතින් වැඩ වර්ජන සාමාන්‍ය දෙයක්. නමුත් මෙහෙදි එහෙම දේවල් නැහැ. එක්කෙනෙක් ආවේ නැත්නම් ඒකට හරියන්න සේවකයොත් ඉන්නවා. සහ සිස්ටම් හදලා තියෙන්නේ කරගෙන යන්න. එහෙම නෑවිත් ඉන්න බෑ. එහෙම රස්සාව ඉවරයි කියන්නේ එහෙම වෙනවා. ඇති මං හිතන්නේ ඉතින් නිවාඩු ගන්න ඕන නම් හේතු තියෙනවා. වෘත්ති අයිතිවාසිකම් මෙහි රජය මගෙම දීලා තියෙන්නේ මිනිසුන්ට. දැන් මට උදාහරණයක් විදිහට තියෙනවා මාසෙකට එකතු වෙනවා මෙහි නිවාඩු. මාස හැම දවස් 17ටම එක නිවාඩුවක් එනවා. ඒව එකතු කරලා ගන්න පුළුවන් පෙක්ක සෙට් කියලා අපට කියනවා. ඊට අමතරව හැම මාසයකටම මාසෙකට මට නිවාඩු වෙනම 2මාරක් එකතු වෙනවා. නිවාඩු 2මාරක්. ඒ 2මාර එකතු කළා දැන් මට මාස 6ක් වෙන්නේ මම ජොබ් එකට ගිහිල්ලා මට හම්බ වෙනවා ඒ නිවාඩු ටික එකතු කළා සමයකදී මට පුළුවන් ගන්න. දැන් මම මේ මාසේ 26 ඉඳගෙන ලැබෙන මාසේ 9 වෙනිදාකම වෙකේෂන්. මට සැලරි ගෙවනවා. මට යන්න තියෙන්නේ මම සේවයට ගිහලා අවුරුද්දක් වුණාට පස්සේ මට හම්බ වෙනවා මාසික නිවාඩුවක් සැලරිත් එක්ක. ඉතින් ඒක නිසා ඒ සියල්ල තියෙනවා. ඉතින් ඇත්තටම ෆින්ලන්තේ තියෙන දියුණුව මට හිතෙන්නෙම එකක් සිස්ටම් එක හදලා සිස්ටම් එකක් තුළ මිනිස්සු යනවා. මිනිස්සුන්ට මහා ලොකු එක්ස්පෙක්ටේෂන් රැස් කරන්න අනම්මනම් එහෙම ඒවා නැහැ. ඉතින් ඒක නිසා තමයි දියුණුවට හේතුව. අපි යම් බලන්න පුතේ එන්න. හරි අපි ඉතින් මෙයා පොඩ්ඩක් ඇවිද්දවනවා. මොකද තාත්තා කෙනකින් පුතේට ලැබෙන්න ඕන දේවල් තියෙනවා. නැත්තම් බෑ. දැන් මෙහෙදි ටිකක් කර ගේම් ගහලා තමයි පොඩ්ඩක් බර කම්පියුටර් දාගෙන ලැප් තියෙනවා. දැන් ළඟදී ෆෝන් දෙකක් තරම් දුන්නා. මුත් ඒවා සීමා කළා තමයි තියෙන්නේ. නමුත් ඉතින් මං හිතනවා මේ මගේ යම් කිසි අවශ්‍යයක් යාට දෙන්න ඕනේ කියලා. ඒක නිසා මම සාමාන්‍යයෙන් ගෙදරින් දවසට උදේට එයාත් එක්ක ඇවිදින්න යනවා. ඒක මගේ පුරුද්දක් කරන් තියෙන්නේ. මොකද පිරිමි දරුවෙකුට ඉන්න හොඳම යාළුවා තාත්තා වෙන්න ඕනේ. නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙනවා. මේ සංස්කෘතියට දැන් සමහරලාට මෙහි නිදහසේම යවන්නෙත් නැහැ මම. යම් සීමාවක් තියාගෙන තමයි ඉන්නේ. නූල අතේ තියාගෙන අවශ්‍ය තැන් වලට තමයි යවන්නේ. අනවශ්‍ය දේවල් වලට යවන්නේ නැහැ. මොකද අපි රටාවේ දරුවෝ වෙන්නේ. ඒකට ඒගොල්ලන් හරි පාරේ යවන්න අපිට අවබෝධයක් සහ එකක් තියෙනවා. හරි මෙහෙම වැරදි පාරවල යන්නේ නැත්තේ නැහැ. මෙහි ඉන්නවා ඉස්කෝලේ දැන් ඕන කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න නැත්නම් ඉගෙන ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒකයි ස්වභාවය. හැබැයි ඉගෙන ගන්න සමහරවල් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන දේවල් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනව නැත්තේ නෑ. සමහර ළමයි ඉන්නවා. ළමයි කියලා ගන්න ටීනේජ් එකේ කට්ටිය. ඒගොල්ලන්ට ස්වාධීනත්වය හම්බෙන්න නිසා ඒගොල්ලෝ එහෙම ඉන්ජෙක්ෂන් කරගන්න යවපුවා තියෙනවා මද්ද්‍රව්‍ය. හැබැයි ඉතින් එහෙම වෙන්නේ ගොඩක් වෙලා දෙමව්පියෝ මේවා කරන්නේ නැති කට්ටිය. දැන් ඔය මගේ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් හිටියා. මට මතකයි මිනිහාගේ නම ආරි රන්තලා කියලා. මේ එයාත් එක්ක මම ගැන කතා කරද්දී එයා කිව්වා එයාගේ දරුවෝ දෙන්න තාම ගෙදර ඉඳන් ඔව්. ඉතින් මං හැබැයි ඔයගොල්ලෝ දරුවෝ දෙන්නේ යන්නේ නැත්තේ අවුරුදු 18 මෙහි එළියට යනවනේ කියලා. in my case it's not possible කිව්වා. ඒ කියන්නේ එතකොට ඒගොල්ලෝ එහෙමම යවන්නේ අධ්‍යාපනයක් තියෙන දෙමව්පියෝ තමන්ගේ දරුවෝ මාස්ටර්ස් කරනවා කිව්වේ. එහෙම අරගෙන යනවා ඉතින්.
මෙහි අර එකම අධ්‍යාපන තිබ්බට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හැමෝම හොඳට ඉගෙන ගන්නවා කියලා. එක එක්කෙනා එක වෘත්තීය මට්ටම් වල යනවා. හැබැයි අර ලංකාව වගේ දැන් O level ෆේල් වුණා කියලා ඒ ළමයි ත්‍රිවිල් එකක් පාරට අරන් බහින කුලී වැඩ කරන්න යන ඒ වගේ තත්ත්වයක් නෙමෙයි. හැම දිනාටම වෘත්තීය කරුත්වයක් තියෙනවා. වෘත්තියක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වෘත්තිය තුල තමන්ට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඒ වෘත්තීය මට්ටම අනුව පඩි වෙනස් වෙනවා. හොඳ වෘත්තීන් වලට හොඳ පඩි හම්බ වෙනවා. හොඳ වෘත්තීන් අදහස් කරන්නේ මේ අධ්‍යාපනය ලබාගත්තු වැඩි අධ්‍යාපනය තියෙනට අඩු අධ්‍යාපනයේ තියෙන මොලේ වැඩි වෙහෙසවන්න ඕනේ නැතිවට අඩු පඩියක් හම්බ වෙනවා. හැබැයි අඩු පඩියත් මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන්. සහ අඩු පඩිය තියෙන කෙනා අඩු ටැක්ස් ප්‍රමාණයකුත් වැඩි පඩිය තියෙන කෙනාට වැඩි ටැක්ස් ප්‍රමාණයකුත් තමයි කපන්නේ. හරි. අපි කතා කරමින් ආවා විනාඩි 10ක් විතර දැන් ගිහිල්ලා. මේක පුතා එන්න. අපි යන් දැන් යන්නේ පොඩි මොකක්ද ඒකට කියන්නේ ටනල් එකක්. අල්ලෙහා තියෙන ටනල් එකක්. බලන්න මෙතන තමයි දියැල්ල තින්නේ. මේක පැත්තට යන්න පුළුවන්. මෙතන පැත්තට යන්න පුළුවන්. අක්බත එන්න හරියක්. Yes. Huomenta. Huomenta. Joo, kävellä täällä, kun Niin. linnut laulaa ja... Joo, laula. Joo. Joo. Ihan kaunis. Niin on. Joo. Kaunis aamu. Nyt kesä tuli. Kesä Tuli. tulee. Niin lisää tulee. Mikä sinun nimi on? Sinikka. Sinikka. Okei, mä olin Varne. Minun Kiitos. poika. Hän on poika. Tule. Jaa, no niin. Hän on Chenul, juu. Mistä maasta te olette? Juu, me olimme srilankalainen. Joo, Tiedätkö sinä? en tiedä. En tiedä. Se on lähellä Indiasta. Jaa, Joo. Missä sinä asut? minä asun siinä lähellä Leipom. Leipom? Juu. Niin. Kaikki aamulla sinä tuli tänne. Niin, minä lähden, kun minä nukun aamulla pitkään ja Juu. nämä kevät aamut on hienoja. Oh, kuinka tuntia sinä kävelit? Reilun tunnin. Joo, juu. Se on Minä olen vanha mummeli ja harva tän ikäinen täällä. Juu, kuinka vanha sinä olet? No koita miettiä. Juu. Koita miettiä kuinka vanha olen. Juu, mä katsoo, en tiedä kuinka vanha. 80? 84. 84? Juu, sinä huin. Juu. Huin menee, kaikki huin menee. 84. Liike on lääke. Juu. Onko sinulle lapsi? Ei ole lapsi nyt. On aikuisia tietysti vanhempia kuin sinä. 65-vuotias tyttö. 65? Oo! Ja Tyttö? hänellä 3 lasta. 3 lasta? Juu. Nyt 2 on päälle 30 ja 1 päälle 40. Niin. Mutta sitten ei ole enempää. Ei ole Niin. Heillä ei ole lapsia. Joo. Se on hyvä. Joo. Hauska tutustua. Kiitos. Samoin. Missä sinä asut? Mä asun Myllyhaka. Jaa, sä asut Joo. Myllyhässä. Joo. Mä tulin tänne Suomessa yksi puoli vuotta. Jaa. Joo, tänne. Nyt ei ole paljon suomia. Niin. Okei. Joo. ඉතින් පේනවා නේද අවුරුදු 84ක්. 84ක් වෙනවා. ලස්සන දීපාරවල් ටිකක් තියෙනවා අපි එතනට යනවා. ඉතින් මෙයා ඇවිදිනවා, එයාට ළමයි ඉන්නවා. නේද අවුරුදු 50 ගණනක දරුවෙක් ඉන්නවා. සහ ඉතින් කිව්වා ඉතින් ඒගොල්ලෝ නිදහසේ ඇවිදිනවා. අපි යම් බලන්න ඉස්සරහට. Okay. Take this one.
දැන් මෙහි ෆිනිෂ් වයසක කට්ටියත් එක්ක කතා කරන්න හරි පහසුයි සහ ඒගොල්ලෝ කතා කරන්න හරි ආසයි. කොහොමද ඔය භාෂාව හදාගත්තෙම වයසක කට්ටියත් එක්ක කතා කළාම තමයි. මේ අම පෙන්නන දියැල්ල. මෙතන දියැල්ල තියෙන්නේ. Ihan kaunis tänne. Joo. Niin, kukki. Keltainen. Joo. Rettukka. Okei, se nimi on Rentukka. Kyllä. Joo, me en tiedä tänne. Niin? Joo. Se Rentukka. Joo. Keltainen pieni kukka. Joo. Aina kasvaa tämmöisiin purojen varteen ja veten rajaan. Joo. Eli. Okei. ඔන්න තියෙන දියැල්ල. මේකේ වතුර මට හිතා ගන්න බෑ කඳු ප්‍රදේශ නම් ෆින්ලන්තේ වැඩි නැහැ නමුත් අර උඩ තියෙන මේ උඩ තියෙන විල් වලින් තමයි ගලාගෙන එනම ඇත්තේ. නැත්තද? ඊයෝ. උඩට යන්න පුළුවන්. මේ පහළට ගලාගෙන එනවා. ෆින්ලන්තේ සාමාන්‍යයෙන් මේ පැතිවල තියෙන කඳු ප්‍රදේශ ප්‍රමාණය හරි අඩුයි. කඳු මම දැකලම නැහැ. දැන් ඔය උඩහට යනකොට තමයි කඳු තියෙනවා කියලා අහලා තියෙන්නේ. නෝර්වේ පැත්තට උඩට යනකොට. තාම මම දැකලා නැහැ. යතරම මෙහෙට ආවට මෙහෙ හරි එකම භූෂමතා තමයි තියෙන්නේ. වෙනස් භූෂමතා තාම දැක්කේ නැහැ මම. ඉතින් බලමු අපි නෝර්වේ යන්න පුළුවන් කියලා ලබන අවුරුද්දේ. මේ කහපාට මල් జాතියක් ආච්චි අම්මා කියපු විදිහට මේ තියෙන කහපාට මල් జాතියක් හැදලා තියෙන්නේ. පුතා මේ පොඩි පැලෑටි හරියන්නේ නැද්ද ඔයාට? එතනත් පුළුවන්. පුතා. නිකා. මොනවද තියෙන්නේ? ගල් වලක් නේ අපි යන්. පොට ගහගත්ත පුතා? යකඩ ගල් නේ. යකඩ ගල් జాති අපිට. Right. ඉතින් ගොඩක් ඒතර මේ උදේට කොහමද මේ වගේ නිදහස් තැනක ඇවිදින්න තියෙනවනම් හරිම නිදහස් නේද? මෙහෙම මිනිස්සු සතුටින් ඉන්නවා කියලා කියන්නේ ඒක ඇවිදින අනිවාර්යෙන් මේගොල්ලෝ මේ පරිසරයත් එක්ක දින කියලා ඇවිදිනවා කම්මැලි නැහැ. ඇවිදලා කළා සතුටින් ඒකෙන් ගත කරන කාලේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා තව එකක් මම පල්ලෙහාට කියලා ටිකක් පෙන්නන්න. තව යන පාරවල් ගොඩාක් මේක තියෙනවා. එහෙම. හැබැයි මෙහි තියෙන අර මේ ලොකු ගස් වර්ග ප්‍රමාණයක් නැහැ. ලංකාවේ දැන් සිංහරාජ වනාන්තරයට ගියාම ලොකු සිංහරාජ varieties ගොඩක් තියෙනවානේ. නමුත් මෙහි අපිට එහෙම varieties ගොඩක් නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. මම පෙන්නන්නම් මේ පැත්තට ඉන්න හැටි මෙතනින්. නක් තියෙනවා තැන. නගපුතා මම මෙතන. මේ වතුර කොහොමද? ලස්සනයි නේද? ඉතින් ගොඩක් බැටරි එකයි තියෙන්නේ මගේ මේ වීඩියෝ කරගන්න විදිහකුත් නැහැ. සෙන්සියට 50යි තියෙන්නේ පියම්. ඔය ඉස්සරහට යන්න ඕනේ. හරිද පුතා? හම්බුණාද? You got it? දෙයක් තියෙන දවසක් මම ඇවිදිනකොට දැක්ක දෙයක්. මගේ වීඩියෝ වල මේ මම කිසිම ස්ක්‍රිප්ට් එකක් ඇදුව කතා කරන කෙනෙක් නෙමෙයි. සහ ඉතින් මගේ වීඩියෝ කරනකොට එහෙම එකක් නැහැ. ඒක මම ටීචින් කළ පුරුද්දෙන්ම මට කතා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගලන්ට හිතෙන්න පුළුවන් මේක කිව්වනම් හොඳයි, මේක කිව්වනම් හොඳ නැහැ. එහෙම හිතෙන්නත් ඔයගලන්ට පුළුවන්. නමුත් ඉතින් මට ඒ දකින්න ලාවට එන අදහසක් මම කියනවා. එන පුතේ. මෙන්න මෙතන මට නොමකෙන තැනක් තියෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද? මේ ගස් කඩා වැටලා දවසක් මම ඇවිදින්න ඉන්නකොට ළමයි ටිකක් එක්කන් ඇවිල්ලා ටීචර්ස්ලා කොහොමද යන්නේ බලමු මෙතන. පුතා උඩට හෙච්කි. මෙන්න මෙතන ගහක් කඩා වැටලා මෙතන. දැන්ට යෝ මෙන්න මෙතන හරි. මෙන්න මෙතන මේ යාඩ් එකේ ටීචර්ස්ලා වගේක් වෙලා ළමයි තමයි අවුරුදු 6-7 වගේ ළමයි. ඒගොල්ලෝ ඔක්කොම යදාලා ආරක්ෂක ඇඳුම් අඳගෙන ඇවිල්ලා මෙතන වටේ ඉන්නවා. හරි වටේ ඉන්නවා. මැද්දේ ටීචර්යි තව දෙන්නෙක් ඉන්නවා. ඒ ටීචර්ස්ලා පච්ච ගහලා කොණ්ඩ මේවා කළා එක එකලා ටීචර්ස්ලා. හරි. එතකොට ඒ ටීචර්ස්ලා කියලා දෙනවා. මොකද කියලා දෙන්නේ? ස්වභාව ධර්මයට අහුම්කම් දෙන්නේ කොහොමද? බලන්න කුරුල්ලන්ගේ සද්දේ ඇහෙන්නේ කොහොමද? එකිනෙකාට ගරු කරගන්නේ කොහොමද? ස්වභාව ධර්මයත් එක්ක මිනිසුන්ව ලං කරනවා. ඒක මාරම එකක්.
පැහැදිලි කරනවා. ඊට පස්සේ අල්ලගෙන යනවා. මේක තුල ඇවිල්ලා උගන්වනවා. එතකොට හිතන්න එහෙම හැගෙන මේ පරිසරයත් එක්ක පොඩි කාලේ ඉඳන්ම ළමයින්ව යා කරනවා, හුරු කරනවා. එතකොට ඒක තුල ඒ හැදෙන මිනිස්සු හරිම සංවේදී, අනිත් එක්කෙනාගේ ගුණධර්ම අනිත් එක්කෙනාට සලකන්න දන්නවා, පරිසරය ආරක්ෂා කරන්න දන්නවා. ඉතින් ඒක නිසා ඒක හරිම වැදගත් නේ. පුතාවත් මෙහෙම එක්කනවනේ කැලේ කොහොමද එක්කන්නේ? මේක දාවිනේ. කොහෙද එක්කනවනේ කැලේ සාමාන්‍යයෙන්. දිසුල්ලවත් සාමාන්‍ය සතියකට සමයකදී අනිවාර්යයෙන්ම සතියකට දවසක් විතර මාසක දවස් 3ක් විතර අනිවාර්යයෙන් මේ විදිහට කැලේකට මෙච්චරකට එකන් ගිහිලිවලා ඒ ළමයින්ට දෙනවා. සමහර දවස්වලට මට මතකයි මේ ළඟ දිසුලි අරන් ගියා මොනවාද? බාබිකියු සොසේජස් නේද? බාබිකියු සොසේජස් අරන් ගියා එක එක්කෙනාට ගන්න අරන් එන්න කියලා. කැලේ ගිහිල්ලා තැනක ගිනි ගොඩක් ගහලා ළමයි පොඩි කාලේ ධම්ම ස්වභාව ධර්මයත් එක්ක පුරුදු කරනවා. ඉතින් අපි අධ්‍යාපන ක්‍රමය තුළ වෙනස් වෙන්න ඕනි. ඕක තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ළමයින්ව දැනුමෙන් සන්නද්ධ කරන්න. ඉස්සරහට දැනුම කියලා කියන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මට හිතෙන්නේ මේ රටවල දැනුම කියන එක කැල්කියුලේටර් පාවිච්චි කරන්න පුළුවන්, chat GPT පාවිච්චි කරන්න පුළුවන්, දේවල් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි දැනුම නෙමෙයි ආකල්ප වලින් පිළිච්ච මිනිස්සු තමයි ඕනි. දැනුම ඕන තරම් ඉස්සරහට පරිගණක වල තියෙනවා. හැබැයි ආකල්ප නැති මිනිස්සුන්වම තමයි වෙඩි තියලා යන්නේ මහමග. ඊට පස්සේ බෙලි කපන්නේ. අනිකාගේ දුක ගැන සංවේදීතාවයක් නැති මිනිස්සු ඇති වෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ තුල. ඉතින් ඔයගොල්ලෝ මේක බලනකොට විවිධ අදහස් ඔබට තියෙන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා අපිට මට දැනෙන දේ අධ්‍යාපනය අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. ලංකා අධ්‍යාපනයේ විශේෂයෙන්ම මුලින්දම වෙනස් වුනේ නැත්නම් අපේ රට අපිට හිතන තරම් ඉක්මනට සංවර්ධනය කරන්න නම් බෑ. ඒක හීනයක්. මොකද එන්න පුතේ. ඒක හීනයක් කියලා කියන්නේ. යන්කෝ බලන්න. යම් බලන්න. හරි. ඉතින් අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වීමක් නොකර හැදෙන පුරුක් ටික හදන්න බෑ. මොකද අර ලස්සන සින්දුවක් තියෙන මේ කකුළු මහ කකුළු ඇදේට යන ගමන් පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙනවා කියලා. ඒතකොට අපේ මහ කකුළු, ඒ කියන්නේ වැඩිහිටියෝ ලංකාවේ බොරු කියනවා, ආදර්ශය කරනවා, වංචා කරනවා. එතකොට කවදාවත් පොඩි කකුළු දරුවෝ හොඳට හැදෙන්නේ නැහැ. ඒ දරුවන්ට ලැබෙන්නේ ඒ ආభాෂය. ඉතින් මේ රටවල තියෙන කතාව තමයි මහ කකුළුව කෙලින් යනවා, පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙන්න දෙයක් නැහැ. මහ කකුළුව කෙලින් යන දිහා බලාගෙන පොඩි උනුත් කෙලින් තමයි යන්නේ. හැබැයි අපේ රටේදී කරන්නේ මහ කකුළු ඇදේට යනවා, පොඩි කකුළුවන්ට කියනවා කෙලින් යන්න කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක අපි දැන් පටන් ගන්න ඕනේ. දැන් පටන් ගත්තත් අවුරුදු 10කින් අපිට පුළුවන් රට හදන්න. ඒක තමයි මගේ අදහස. මට මෙතනදී ආපු අදහසක්. මම මේවයි හරිද නැද්ද මට හිතෙන දේ මම කියන්නේ. හැබැයි ඉතින් විවිධ දේවල් තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් යන් තා පොඩ්ඩක් ඇවිදින් තිනවා. දැන් ඔන්න වැඩ පෙන්නන්න ගිහිල්ලා මේ තියෙන දේවල් පෙන්නන්න ගිහිල්ලා කාලේ පරක් වෙනවා. නමුත් ඔයගොල්ලෝ අංග අදහස් පහලින් කමෙන්ට් කරා. අපිට එහෙම හදිසියක් නැහැ. වීඩියෝ කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් platform එක තියෙනවා. ඔයගොල්ලෝ කමෙන්ට්ස් මම කියවන මේ ළඟදී. මම එක කමෙන්ට් එකක් කියවන්නම්. මේ ලස්සන කමෙන්ට් එකක් තිබ්බා. ඊළඟ දවස්වල මේ වගේ ඇවිදින්න යනකොට මේ මම කලින් දවසේ කරා ඇත්තටම නොකිය වල වසන්තය ඇවිත් කියලා ඒක මම මෙහි සෙටල් වෙච්ච හැටි සහ ඒ සම්බන්ධ එකක් කියවුවා. මම ඒ කමෙන්ට් එක කියවන්නම්. මෙන්න මේක හරි ලස්සන කමෙන්ට් එකක්. කොහොමද කියවන්නේ කොහොමද? කමෙන්ට් එකක් කියවන්නම්. ලස්සන කමෙන්ට් එකක් තිබුණා හිතවතෙක්ගේ. අපි ජීවිතේ කාට හරි අපේ දේවල් නිසා මොනවද ඒවට කියන්නේ සැනසීමක් ඇති වෙනවා නම් ඒක අපිට ලොකු දෙයක්. අපි කරන දෙයක් නිසා සැනසීමක් ඇති වෙනවා නම් ඒක රයිට්. මෙතින් මේ @rosa v6y කියලා කමෙන්ට් එක තියෙන්නේ කලින් වීඩියෝ එකේ. මම ෆින්ලන්ඩ් වලට ආවේ ගිය අවුරුද්දේ අගෝස්තු වල සිංගල් ස්ටුඩන්ට්. මාස 8ක් පුදුම කට්ටක් කෑවා ජොබ් එකක් හොයාගන්න. මේ වැඩේ අතහැරලා දාලා මේ වැඩේ අතහැර දාන කොච්චරත් හිතට ආවා. ඒ ඔක්කොම දරාගෙන බාධක අභියෝග මැඩගෙන අද වෙද්දි ෆින්ලන්ඩ් වල මගේ පළවෙනි ජොබ් එක කරනවා. සර් ගේ කතා අහලා ගේම අතාරින්න හිතුනේම නෑ. අනිවාර්යයෙන්ම ජොබ් එකක් හම්බ වෙනවා කියලා විශ්වාස තියාගෙන හිටියේ. අද වෙනකොට හිතේ හීන හැබෑවිලා තියෙනවා. හරිම සතුටුයි දවසක හම්බ වෙලා කතා කරන්න, මගේ සක්සස් ස්ටෝරි එකත් සර් එක බෙදා ගන්න ආසයි කියලා තියෙනවා. ඉතින් හරි ගොඩක් ස්තුතියි. මම තවත් එකක් තියෙනවා සර්ගේ දියුණුව, උත්සාහය, කැපවීම, ආත්ම ශක්තිය. ගොඩක් ස්තුතියි. ඉතින් ඒ වගේ කමෙන්ට් තියෙනවා. මම අද කියපු කමෙන්ට් එක ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකකුත් දාන්න. අපි අනිවාර්යෙන් කියමු. කොහොම කරත් මම විශ්වාස කරන දෙයක් තමයි පොසිටිව් වයිබ් එක. ඒ කියන්නේ අර ලස්සන කතාවක් තියෙනවා. මෙන්න මෙහෙම මේක වැදගත් වෙයි. මේ දැන් හිතන්නකෝ ගෙදරට කවුරු හරි එනවා. මේක හරි වැදගත් කතාවක්. මේ අපි ගෙදරට කවුරු හරි එනවා. හරි. එනකොට තේ එකක් දීලා ඇතුළට එන්න ඇතුළට තේ එකක් දෙන්න කියලා කියනවා. චිනුන්ට අහගන්න මේ
එන්න ඇතුළට කියලා කියන. ඇවිල්ලා තේ එකක් දීලා ගෙදරට එන්න දුන්නා. ඉතින් ළඟ දවසේ තමයි මොකද වෙන්නේ? තේ එකක් දීලා ඇතුළට ගන්න වෙනවා. ඒත් අපිට අපි තුමේ එන කෙනා අපිට කරදරයක් කියලා. ඒතර මොකද කරන්න ඕනේ? ඒතර සාමාන්‍යයෙන් කරන්න ඕන දේ තමයි එනකොට එකෝ ඇතුළට ගන්නෑ. තේ එකක් දෙන්නේ එළියෙන් ඉඳලා කතා කරලා යවනවා. මේ පුද්ගලයන්ට නෙමෙයි කියන්නේ. ඇතුළට යවනවා. ඊළඟ දවසේ දොර වහලා තියෙනවා. ඉන්නේ නැහැ. ආවට දන්නේ නැහැ. ඊට පස්සේ ආපහු එන්නේ නැහැ. හැබැයි හැමදාම එන්න ගත්තොත් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ වගේ තමයි සිතේ තියෙන සිතුවිලි අපි හැමතිස්සෙම නෙගටිව් සිතුවිලි ඇති කරගත්තා කියලා කියනකො. මට ජොබ් එකක් නෑ. මට හරියන්නේ නෑ. මට මේක බෑ මේක බෑ. එතකොට හැමතිස්සෙම මේ උපදින සිතුවිලිත් එක්ක නෙගටිව් දේවල්ම තමයි යන්නේ. එතකොට කිසිම දෙයක් හරියන්නේ නෑ. හරියන්නේ නෑ. ඒ තමයි හැටි. මන් දන්නේ ඒක ආකර්ෂණ නීතිද මොකද්ද කියලා හරියන්නේ නෑ. හැබැයි ඔබ හිතන්න ඒ නෙගටිව් සිතුවිලි එනකොටම අපි ඒක අයින් කරා කියලා වෙලා එන්න දෙන්නේ නෑ. හිත හදාගන්න. යා. මේ ඇති කරගන්න. එහෙම වුණොත් එහෙම අපි අර වටින් යන්න ඕන කොහමද? දාගිය එකේ. එයෝලේ එන්න. බෑ. මේ ඇති වෙන්නේ නැහැ. එතකොට නෙගටිව් සිතුවිලි වලින් ඇති වෙන්නේ නැහැ. හැබැයි පොසිටිව් සිතුවිලි ඇතුළේ ගත්තොත් එහෙම නෑ මට පුළුවන්. මට මේක හරියනවා. එතකොට හැමතිස්සෙම පොසිටිව් වයිබ් එකක් තමයි. ප්‍රශ්නේ ඉන්න පුළුවන්. ප්‍රශ්න නැති ජීවිතේ වැඩක් නෑනේ. ප්‍රශ්න ජීවිතේ වැඩක් නෑ. ප්‍රශ්නත් එක්ක ජීවිතේ හදාගෙන ඉස්සරහට ගියාම තමයි පොඩි මේවාක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මම අර කිව්වේ දැන් මම පරණ වීඩියෝ බලද්දි මට හරිම ෂෝක් හරිම ආසයි. يعني එහෙම ජීවිතයක් මම ගත කරා කියලා දැන් මට මතක් කරලා බලන්න පුළුවන්. ඒකයි තියෙන වැදගත්කම. ඒක නිසා පොසිටිව් වයිබ් එක අනිවාර්යයෙන්ම තියාගන්න. කොහේ හිටියත් ෆින්ලාන්තේ හිටියත් කොහේ ගියත් හැමතිස්සෙම ලස්සනට කරන ඔය ලස්සන මේ මගේ හිටිය කිත්සිරි කුමාර කියලා යාළුවෙක්. ලංකාවේ කෙමිස්ට්‍රි ටීචර් කෙනෙක් උගන්වන්නේ කිත්සිරි කුමාර. කිත්සිරි දවසක් ඔය මම මානසික වැඩිච්ච වෙලාවක මට කිව්වා මේ වරුණ ඔබ බය වෙන්න එපා. ස්වභාව ධර්මයේ කවදාවත් හරිම කියන්නේ හොද කරන මිනිහට ස්වභාව ධර්මයේ කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ කියලා. ඒක මම අදටත් විශ්වාස කරනවා. කියන්නේ අපි ඕනම දෙයක් අපේ තියෙන උඩු හිතයි යටි හිතයි. ඒ යටි හිතේ අපි උඩු හිතෙන් මොන දේ කරත් යටි හිතෙන් අවසර දන්නවා. ඔයා කරේ හරි වැරද්ද වැරදි වැරද්ද කියලා. කාටට ගින්දරක් දුන්නද කාට හරි බොරු කිව්වද කාට හරි වංචා කරාද ඒ ඔක්කොම යටි හිතේ තියෙනවා. ඒ යටි හිතේ තියෙනකොට ඒව තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම හොඳ කරන්න, හැමතිස්සෙම හරි දේ කරන්න. මුලින් වාට හරියන එකක් නැහැ. මුලින් අවුල් වෙයි. මුලින් මේවයි නමුත් විශ්වාස කරන්න ස්වභාව ධර්මයේ කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ. කිත්සිරි කුමාර කෙමිස්ට්‍රි ලංකාවේ කිත්සිරි කුමාර කියලා සර්ච් කරලා බලන්න මගේ යාළුවෙක්. හොඳ මිනිහෙක්. හරි. එහෙනම් අද ගොඩක් කතා කරා. අපි තව පොඩ්ඩක් ඉස්සරහට වීඩියෝ එක නවත්තමු. ඉතින් ඔයගොල්ලන් අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේක මේ ට්‍රැවලින් කරන වීඩියෝ එකක්ම නෙවෙයි. මම එදත් කිව්වා මේ මගේ තියෙන අදහස් බෙදා ගන්න. ඔයගොල්ලන් කමෙන්ට්ස් කියවන්න. ප්‍රශ්නයක් අනිත් එක මේ මම අර ඉපරදා ටිකක් වීඩියෝස් කරා අඩුයි. මට හිතුණා වීඩියෝස් කරන්න ඕනේ නැහැ කියලා. හාලුවක් වගේ සීන් එකක් දැන් කියන්නේ අර මොන හරි දෙයක් අරමුණක් නැත්නම් ජොබ් එකට යනවා ගෙදර එනකොට පතක් කියලා එහෙමනේ. අර මිනිස්සුත් එක්ක කාලයක් ඉඳලා මිනිස්සු දරුවොත් එක්ක ඉඳලා ඒ වුණාන් පස්සේ මේ හරි අමාරුයි. ඉතින් දැන් නැවත වීඩියෝස් කරන්න ගත්තේ කියන දේවල්. අනික ළමයින්ට ගුරුවරයෙක් වුණාම ළමයින්ට සමාජයට බොරු මිත්‍යාවන් වපුරනවට වඩා මම විශ්වාස කරනවා ඇත්ත සහ යථාර්ථය කියලා දෙන එක හරි වැදගත්. ඒක හැමෝම පිළිගන්නේ නැහැ. මිනිස්සු ගොඩක් කැමති මිත්‍යාවට තමයි. හැබැයි මේ දියුණු රටවල තියෙන යථාර්ථය. යථාර්ථය කොහොමද ජයග්‍රහණය කරන්න කියන එක. ඉතින් මේ දියුණු රටවලදී ලැබෙන ඒ දැක්කහම එකක් තියෙනවනේ. අනිත් එක මිනිස්සුන්ට තියෙන දෙකක්. කටපාඩමයි අවබෝධයයි දෙකක්. කටපාඩම කියලා කියන්නේ දෙයක් ගැන නිකන් කියවලා කළ දෙනම. තවත් අවබෝධය කියලා කියන්නේ දෙයක් through ගිහිල්ලා. ඒක ඇතුලේ ගිහිල්ලා ඒක අධ්‍යයනය කළා. ඒක විඳලා ඒකෙන් ගන්න එකක්. ඉතින් මට දැන් මං හිතන් ලැබෙන්නේ මේ සම්බන්ධ අවබෝධය. දැන් ලංකාවේ ෆින්ලාන්තය ගැන පොතක් කියවුණා ලැබෙන්නේ ෆින්ලාන්තේ මෙහෙම රටක් මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා එහෙම එකක් නේ. හැබැයි දැන් මං ඒක තුල ජීවත් වෙනවා. ජීවත් වෙනකොට ලැබෙන එක වෙනම එකක් කියලා මට හිතෙන්නේ. ඉතින් අපි වැඩි හිටි වෙනවනේ ටික ටික නේ. දැන් අද 40ට ළඟයි. ලබන මාසේ මැයි නේද? ලබන මාසේ උපන්දිනේ 39ක් වෙනවා. 39ක්. ඊළඟට 40 2020 40 86 ඉපදුනේ 2026 40ක් වෙනවා. කොච්චර කලින් නිදි කියලා දන්නේ නැහැ. ඉතින් ඔක තමයි ජීවිතයට ගොඩක් කතා කරා මේ වනාන්තරේ බලන්න ආවේ. සුදුපතා එන්න. අතල්ලන් තමයි යන්නේ. අතල්ලා යන්නේ මෙයා. මෙයා අතල්ලා කට්ටේ මන්නේ අවුරුදු කීයද වයස? 11. තාම කොහොමද 10 ගන්න? 10 ගන්නනේ. මෙයා ඉපදුන දවස මට මතකයි. නේද? නාගොඩ ස්පීඩ් එකේ තමයි ඉපදුනේ මෙයා. එදා ඉඳන් අතල්ලකට දැන් 18 වෙනකන් යනවා. ඊට පස්සේ මේ කැම්පස් ගිහිල්ලා තමන්ගේ ගියක් හදාගෙන යන්න ඕනේ. ගියක් කියන්නේ තමන්ට ඉගෙනගෙන කරගන්න ඕනේ. චෙනුල් ධම්මිදු මෙයාගේ නම.
පෙනුල් කියලා කියන්නේ මොකද? ආලෝකය කියලා කිව්වනේ. ධම්මිදු. දැන් මෙයාට මෙහෙනමක් දාන්න ඉන්නේ මම. මෙයාට දාන්න ඉන්නේ මොකද ෆින්ලන්තේ නමක් දාන්න ඉන්නේ. යොහන්නා. මොකද්ද කැමති නම? යොහන්නා ගෑල්ලම නියෝකද? එහෙනම් කවුද? යොර්මා. යම් බලන්න. පරිසරයේ මෙහි. අදට වීඩියෝ ඉවර කරන්න වෙනවා. දැන් මේ GoPro එකේ මේ දවස් එක බැටරිය එකයි තියෙනවා කියලා මම කිව්වා. මේ ඒක නිසා 100 ගාන 130යි තව ඉතුරුලා තියෙන්නේ. එහෙනම් අද වීඩියෝ එක කොච්චර හොඳද කියලා දන්නේ නැහැ. මට පෙන්වන්න විදිහක් නැහැ. අපි කොච්චරක් දැන් අවුදලා තියෙනවද කියලා. මොකද අපි ටිකක් මග නැවතුණා. වෙලාව ටිකක් වැඩිපුර ගියා මෙයාගේ ෆොටෝස් ගන්න ඕන නිසා. ඉතින් දැන් මම මෙයාව දාලා 7 කිලෝමීටර් 4ක් විතර තියෙන්නේ. අදලා ගෙදර ඉඳලා ඊට පස්සේ කාර්ය කරන් ජිම් එකට යනවා එක්සර්සයිසස් කරන්න. ගිහිල්ලා අද දවස වැඩ පටන් ගන්න. එහෙනම් මගේ මේ ළඟදී යාළුවෙකුට heart attack එකක් ඇවිල්ලා තිබුණා කතාවක් කිව්වා. මේක නිසා ලංකාවේ ජීවත් වෙද්දී ප්‍රශ්න උනට ඔළුවට ගන්න එපා. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්න එපා. එමස ව්‍යායාම ටිකක් කරන්න. මේ ඇවිදින්න කරන්න. මෙතරම් පහසුවක් නැති වුණත් ඇවිදින්න, එක්සර්සයිසස් කරන්න, නිරෝගීමත් වෙන්න. මම ටික කාලයක් අපි ජීවත් වෙන්නේ. ඒ කාලෙදි කොහොම හරි සතුටින් ඉන්න තමයි ඕනේ. ප්‍රශ්න අඩුවේ. එහෙනම් තවත් දවසක හම්බ වෙමු. ගිහිල්ලා නම් ජය වේවා. channel bye කියන්න. Bye. Okay. See you NC week.